හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අදත් ගෙන තියෙනවා නිමාගේ YouTube channel එකේ සුපිරිම වීඩියෝ එකක් බං අද පෙන්නන්න යන්නේ බං ඉතින් උඹලා ගේම් එක ඇතුලේ කරන ලොකුම වැරදි පහ හරිද බං උඹලා දැන් හිතලා ඉතින් ඒක මොනවාද යකෝ ගේම් ඇතුලේ කරන් තියෙන ලොකුම වැරදි පහ කියලා හරිද උඹලට වැරදි පහ පෙන්නලා වැඩක් නැහැ නේ බං මට උඹලා වැරදි පෙන්නලා වැඩක් නැහැ මම උඹලට වැරදි හදාගන්න විදිහ තමයි මචං පෙන්නන්න යන්නේ හරිද අන්න ඒකයි වැදගත් තේරුණාද උඹට මචං මං අද කියලා දෙනවා උඹලගේ තියෙන ලොකුම වැරදි පහ හදාගන්න විදිය අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලලා වීඩියෝ හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි සප් එකක් දියම් බා ඉතින් YouTube channel එක පටන් ගත්තේ අලුතෙන් උඹලාට දැන් උඹලා හිතනවා ඇති බං ඉතින් මේ ගේම් එකේ මූවමන්ට් එක තියාගෙන ඉවරලා ගිහිල්ලා ගහන්න හරිද බං උඹලා දැන් හෙන්න මූවමන්ට් එකක් දාලා බෝල් එකක් එහෙම ගහලා ගහනවා වැඩක් නැහැ නේ උඹලා කනවා ඈ නැද්ද කියහන් උඹලා කනවනේ මට ඉතින් ඒ විතර කන්න නැතුව සුපිරියටම IQ තියෙන්න ඕනේ බං IQ සහ මේක කරන වැරදි හරිද මේ වැරදි ටික හදාගත්ත උඹට සුපිරියටම පුළුවන් අපි ඉතින් වැඩි කතා නැතුව යමන් ගේම් එක තුලට ගිහිල්ලා කතා කරමු උඹලා කරන වැරදි පහ මොනවද කියලා හරිද බං මං ඉතින් වැඩි කතා නැහැ උඹලා දන්නවා ඒක හරි දන්න ඉතින් යන්න බෑ හරි කමන්නේ ඔන්න මචං පළවෙනිද left peak හරිද බං left peak කියන්නේ බං උඹලා වෝල් එකක් ගහනවා හරිද වෝල් එකක් ගහලා ඉවරලා එනිමට ගහන්න යද්දි උඹලා වම් පැත්තෙනුත් ගහනවා ඒක තමයි තියෙන ලොකුම වැරද්ද හරිද වම් පැත්තෙනුත් ගහනවා දකුණු පැත්තෙනුත් ගහනවා හොදට බලහන් උඹලා වම් පැත්තෙන් ගහද්දි බං උඹලට හෙඩ් ෂොට් එකක් එහෙම යන වාර්තාව අඩුයි හෙඩ් ෂොට් යන්නේ මේ බං නිකන්වත් එකට වදින්නේ නැහැ එහෙනම් මේ එක ඒකට හේතුව තමයි බං ඉතින් බලපන් ෆයර් බටන් එක තියෙන්නේ දකුණු අත පැත්තේ ෆයර් බටන් එක දකුණු අත පැත්තේ කියන්නේ බං ඉතින් උඹලා අනිවාර්යෙන් වෝල් එකේදී වම් පැත්තෙන් ගියොත් බලහන් උඹලාගේ ඇග හරිද උඹලාගේ කැරක්ටර් එක එහාට යනවා වැඩි එතකොට බං දකුණු අත පැත්තෙන් ගහන්නකොත් එච්චර මේක ගන්නෑ අර බලන්න දැන් වෝල් එකට තවදුරට බං වම් අත පැත්තෙන් ගහන්න ගියාම අර එච්චර එහාට යන්න ඕනේ එතකොට බං උඹ එනිමයට ගහන්න කලින් එනිමිය ඔබට ගහනවා හොදට බලහන් මේ තියෙන මචං ඔතන බං දකුණු අත පැත්තෙන් ගහද්දී එනිමයට අපිට ගහන්න අමාරුයි බං මොකද වෝල් එක තියෙනවනේ අපිට හැබැයි ෆයර් බටන් එක දකුණු පැත්තේ ඉඳලා එනිමයට ෂෝක් එකට වදිනවා හෙඩ් ෂොට් එක දැක්කනේ බං අන්න ඒකින් තමයි මචං දකුණු පැත්තෙන් ගහන්න කියන්නේ කවර් එකේ ඉද්දි වෝල් එකක් අස්සට විතරක් නෙවෙයි බං ඔය කන්ටේනර් පෙට්ටියක් අස්ස උනත් ඉද්දි ගහන්න ඕනේ දකුණු අත පැත්තේ මොකද ෆයර් බටන් එක තියෙන දකුණු අත පැත්තේ හරි බං ඒ වැරදි වල දැන් අපි දෙවෙනි එකට යමන් හරිද බං දෙවෙනි එක තමයි don't force figure 1 enemy හරිද බං ඒ කියන්නේ බං ඉතින් උඹලා CS මැච් එකකට හරි BR මැච් එකකට හරි ගියාම මචං ફોකස් කරන්න එක එනිමියයි හතර වටේ මිනිම්බුට ගහනවා හැබැයි ඔබ එක එනිමියට තල්තල ඔහේ ඉන්නවා හරිද බං එහෙම නෙමෙයි කරන්න ඕනේ බං හරිද වටේම ඉන්න එනිමින්ට ගහන්න ඕනේ බෝල් එකක් ගහලා කොහොම හරි ගහන්න ඕනේ බං හරිද එක එනිමියට ෆෝකස් කරලා ඌව ඩවුන් කරයි කියලා වැඩක් නැහැ බං හරිද ඒතර ඌව ඩවුන් කරලා වැඩක් නැහැ ඌව ආයි කිල් කරලා දානවා අනිත් උන් ටික එහෙම කරලා හරියන්නේ නැහැ බං වටේම ඉන්න එනිමි හරිද බං ඔබගේ හතර පැත්තේම එනිමි ඉන්නවනම් මචං හතර පැත්තටම හරියට ටිකක් ගහපන් එච්චර ගන්න තියෙන්නේ නැත්තම් බං හොදට කවර් තියෙන තැනක ඉන්නවනම් උඹලා මේව එකක් අස්සෙන් දාලා කොහේ හරි අස්සවල වලට ගිහිල්ලා ගහන්න ඕනේ මොකද බං එක එනිමට ෆෝකස් කරන්න ගියොත් එහෙම ස්කෝඩ් එකක් ඉද්දි බෑ කරන්න එක එනිමියෙන් නෙමෙයි බං ඒකයි එහෙම කියන්නේ හරිද ඒක තමයි උඹලගේ තියෙන ලොකුම වැරද්දක් තව ඒ වැරද්ද හදාගත්තොත් ඉතින් උඹලට සුපිරියට මේක ප්ලේන් ගන්න පුළුවන් මොකද කිව්වොත් බං එක එනිමට ෆෝකස් කරන්න නැතුව ඉන්න එක තමයි මචං මෙතෙන් තවත් එක ලොකු වැරද්දක් ඒකයි එක එනිමට ෆෝකස් කරොත් මචං අවුල් ඒක හරිද එක එනිමේට නැතුව බං හතර වටේම ඉන්නේ මේ තේරුණානේ බං දැන් ඔක 10 පාරක් විතර කිව්වා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා හරිද බං ඒ විදිහට තමයි මචං ඉතින් YouTube මේ එකක් කරන්න ඕනේ මේ හරි බං ඉතින් අපේ යාම තුන්වෙනි වැරද්ද හරිද ඊළඟ තුන්වෙනි එක තමයි වෝට් කස්ටමර්ස් හරිද බං ඒ කියන්නේ බං ඉතින් ඒක මහලු වැරද්දක් නෙමේ උඹලගේ කිට් එකේ වැරද්ද තියෙන හරිද හැබැයි බං උඹලා දැන් හිතනවා ඉතින් අපෝ මුට මොකද මේ කිට් එකේ තියෙන වැරද්ද කිට් එක දැම්මයි කියලා කොහොමද වැරද්දක් වෙන්නේ එහෙමයි කියලා දැන් එහෙම නේ මචං ඒක පාවිච්චි කරන්න ඕනේ උඹලා ඊටාම මේ වගේ ලොකු මහත කිට් එකක් උඹලා දාන් යනවා හරිද එතකොට බං එනිමයට අපිට ගහන්න දෙන වාර්තාව වැඩි ඒ කියන්නේ උඹ එනිමයට ගහන්න කලින් එනිමියා අපිට ගහනවා අර බලහන් අර ඔන්න බලන් දැක්කනේ බං ඒ කියන්නේ ලොකු කිට් එකක් දැම්මහම බං එනිමයට උඹට ෆයර් කරන්න පට්ටම ලේසි බං හරිද මේ වගේ කෙට්ටු එකක් ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් එහෙම ටුම් ටුම් සවුරු දන්නවනේ උඹලා අර දුපුරපා ලී කොටේ බං ඌව දාන් ගියත් මචං පට්ට හොදයි කොච්චර කෙට්ටුවද මොකද ඌට ෆයර් වෙනවා අඩුයි මොකද බං ඌ නිකන් ලීයක් වගේ හෙන කෙට්ටුයි ඌට ෆයර් වෙන්නේ නෑ බං හරිද හෙන අඩුයි හෙන මහත කිට් එකක් දාන් ගියොත් ෆයර් වෙනවා වැඩි බං ඒක තමයි මචං උඹලා තියෙන ඊළඟ වැරද්ද ඒ වැරද්ද ඉක්මනටම හදාගනින් නැත්නම් උඹලට ඉතින් මේක ප්ලේ කරනවට වඩා හොඳයි බං ගේම් එක ඩිලීට් කරලා පාඩු ඉන්නවා හරිද එච්චරටම ලොකු වැරද්දක් බං ඒක උඹලා ගාව ලස්සන කොච්චර ඩයමන්ඩ් දීලා ගත්තත් වැඩක් නැහැ බං කිට් එක මහතයි නම් මොකද ඒකට උඹලට රෑන්ක් අප් කරන්න අමාරුයි තේරුණාද මචං ඉතින් ඒක ඉක්මනටම හදාගනින් නැත්නම් උඹලට වැඩි ගහන්න වෙන්නේ නැහැ මේ ගේම් එක හරිද ඒක ඉක්මනටම හදාගනින් ඊට පස්සේ මචං ඉතින් වැඩි කතාව ඕනේ නැහැ අපි යමන් අපේ අනිත් මේ වෙකට
පොඩි දෙයක් මචං මෙතන තියෙන්නේ XS movement හරිද ඒ කියන්නේ බම්බල දැන් CS movement එකකට නෑ CS rank එකට ගිහිල්ලා උඹලා එනිමේට් එක ගහද්දි movement දානවා බං හරිද movement දාන එක කියන්නේ බං උඹලා movement දාගෙනම එනිමේට් එක ගහන්නේ වෝල් එකක් ගහලා movement එකක් දාලා එනිමේට් ගහනවා එහෙම කරන්න එපා බං මොකද CS rank එකකදී movement දාන්න ගියොත් උඹලට කියලා වෙනවා හොදට බලන්න උඹලා CS rank වල movement දාන්න කියලා කිලෝ ගන්න නැද්ද කියලා එහෙම movement දාන්න ගිහිල්ලා බං එනිමිය උඹට headshot එකක් හරි නැත්නම් ඇග්ගටම දෙසලා හරි දානවා උඹලට headshot ගගා බල බල ඉන්නේ නෑනේ බං එනිමියා එතකොට ඇග්ගටම තරලා හරි මචං කීල් කරන්නයි දගලන්නේ ඒ හින්දා බං නිකන් කස්ටම් වල වගේ movement දාලා වැඩක් නෑ තේරුණාද බල මචං movement එක නොදා ඔය වෝල් එකක් ගහලා ඒක අස්සිදන් හරි එනිමියට තලන්නයි ඕනේ මොකද බං එනිමියා නැත්තම් උඹට තලනවා ආයේ නෑ අප නැති වෙන හරිද බං ඊට පස්සේ ඉතින් වැඩක් නෑ රෑන්ක් එකේ තරුවත් අපරාධේ ඒකින්ද බං අනිවාර්යයෙන්ම මූවමන්ට් වැඩිය දාන්න යන්න එපා මූවමන්ට් දාන්න නැතුව ඉන්නත් එපා ලාවට පොඩ්ඩක් මූවමන්ට් එක දාලා ගහපන් වැඩි මූවමන්ට් දාන්න යන්න එපා බං එහෙම වුණොත් කියලා වෙනවා හරිද එහෙනම් ඒ වැරද්දත් ඉක්මනට හදාගන්න ඒක දුකුම් වැරද්දක් බං ඉතින් ඒ වැරද්ද හදාගත්තයි කියන්නේ ඉතින් උඹලගේ ආයි නෑ බං ඉතින් රෑන්ක් අප් කරන්න පුළුවන් පිස්සුවෙන් වගේ CS විතර නේ මචං BR වලත් උඹලා මූවමන්ට් දාන්න වැඩි කරන්න යනවා ඒක වැඩි කරන්න යන්න එපා බං මොකද වරදිනවා හරිද මේ වැඩි ගණන් ගන්න එපා බං මට මේ කතා කරන්න අමාරුයි මොකද මගේ මේ සෙම හැදිලා තියෙන්නේ බං උගුර සෙන්ගෙඩි එහෙම තියෙනවා නැත්තම් මෙහෙම නේ මං කතා කරන්නේ හරිද උඹලා ටක්කරමට ගල් ගහනවා වගේ ඇහෙන්නේ නැත්තේ අනේ ඒකට ගොඩක් සමායම් බං වීඩියෝ එක හොඳයි නම් අපේ පස්වෙනි වැරද්දට යන්න කලින් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න නැත්තම් බං නිකන් ඉමෝජි එකක් හරි දාන්න අනිත් වැරද්ද තමයි not using මොකද්ද මේ face fingerprint මොකද්ද හරි බං ඒකෙදි කරන්න තියෙන්නේ උඹලා ඒක අනිවාර්යෙන් කරනවා හරිද බං ඒක වැරද්දක් කිව්වට ඒ වැරද්ද උඹලා හදාගෙන තියෙන්නේ නිකනුත් හදා ගන්නවා මෙන්න මේ වගේ අතර නිකන්ලා මේව දෙයක් හරි දාගෙන නැත්තම් බං මන්නම් යූස් කරන්නේ පවුඩර් මේ මගුල් නම් දදා ඉන්නේ පවුඩර් දාලා ගහපන් ආයි නෑ එතකොට අර ඇගිල්ල ලිස්සනවා බං හරිද නැත්තම් ඇගිල්ල ලිස්සන්නේ නෑනේ එතකොට බං පොඩ්ඩක් අර හෙඩ්ෂොට් එක එහෙම යන්නේ නෑ බං ඒකයි සීන් එක පවුඩර් හරි මොන හරි දාලා මේව කරාම අර ඉක්මනට ෆයර් බටන් එක උඩට යනවා බං හරිද එතකොට අර අපි ඉක්මනට මූවමන්ට් එක ගත හැකියි නැත්තම් අමාරුයි බං ගේම් එක ගහන්න අන්න එක තමයි තියෙන ලොකුම වැදගත් මේ එක උඹලා ඒ වැරද්ද මං හිතන්නේ නෑ බං කරනවා ඇති කියලා මොකද ඒ වැරද්ද හුඟක් අය කරන්නේ නෑ වවුන එකෙක්ම මචං පවුඩර් දාලා කරන්නේ අර මේක නැත්තත් මාස් පවුඩර් දාලා මේක කරන්නේ ආයි ඉතින් ගහන්න පුළුවන් ඇප නැති වෙන්න බං හරිද හැමෝම කරනවා ඉතින් ආයි ඒක කරන්නේ නැති එකෙන් නෑ මං ඒ නිකන් කිව්වේ බං ඔය ගේම් එකට අලුතෙන් අපේ ඇත්ත එහෙම ඉන්නවා අනිවාර්යයෙන් අන්න ඒකත් මතක තියාගනින් මචං ඉතින් අදට වීඩියෝ එක පොඩ්ඩක් විතර අවසానයි හරිද ඉතින් උඹලට මේ වීඩියෝ එක හිතට වැදුනා නම් හරිද හිතට වැදුනා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාලා උඹලට තව පොඩි දෙයක් කියන්න තියෙනවා හරිද බං මගේ channel එකේ මගේ YouTube channel එකේ 1k වැදුනට පස්සේ හරිද 1k වැදුන ගමන් මචං මම ලොග් giveaway එකක් දෙන්න හිතන් ඉන්නවා giveaway එක විතර දෙන්න මං කස්ටම් මේ තරගයක් හරි මොකක් හරියක් තියෙනවා හරිද බං තියලවලම මං ගාව තියෙන account එකක් දෙනවා මං ගාව දෙනවා prime level 4 level 50 ගානේ 60 ගානේ වගේ account එකක් තියෙනවා ඒ account එක දෙනවා බං මොකද මම වැඩි play කරන්නේ ඒ account එක ඒ giveaway එකෙන් ඒ account එක දෙනවා මචං top up කරන්න බැරි කුල්ලෙට් එහෙම ඇවිල්ලා ගන්නයි තියෙන්නේ ඉතින් කෙලින්ම හිතන් ඉන්න කස්ටම් එකක් තියලා මේව කරන්න තමයි හරි බං ඉතින් අදට වීඩියෝ එක ඉවරයි වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම 1k වෙනකම් ඔයාලට giveaway එක දෙනවා බය වෙන්න දෙයක් නැහැ 1k වැදින්න විතරයි ඕනේ I think මම හදන WhatsApp group එකක් ඒකට ඇඩ් වෙලා ඉවරලා කස්ටම් ටික ගහන්න විතරයි තියෙන්නේ කෙලින්ම account එක දෙනවා එච්චරයි ඕන ඉතින් අදට වීඩියෝ එක ඉවරයි එහෙනම් මචං good bye